සුබ දවසක් වේවා හැමෝටම. රස මතක මගේ YouTube channel එක හරහා මම අද ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙනවා රසට බටු මෝජුවක් හදාගන්නේ කොහොමද? ඒ වගේම ඒක කල් තියාගන්න අපි කරන්න ඕන දේවල් ගැන. බටු මෝජුව හදන්න මම අද බටු ග්‍රෑම් 500ක්, අමු මිරිස් කරල් 100ක්, ඒ වගේම රතු ලුණු ග්‍රෑම් 150ක් වගේ අරන් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් හාල් මැස්සොත් එකතු කරගන්න පුළුවන්. මම අද හාල් මැස්සෝ නැතුව තමයි මේ බටු මෝජුව හදන්නේ. හරි, අපි මුලින්ම බලමු අපි බටු ගෙඩිය කොහොමද කපා ගන්න ඕනි කියලා. බටු ගෙඩිය දෙකට කපලා ඔයගොල්ලෝ බලන්න පණුව ඉන්නවද කියලා. ඊට පස්සේ මේ විදිහට බටු ගෙඩිය අපිට පෙති 3කට කපා ගන්න පුළුවන්. ඒ වගේ ඔක්කොම බඩු ටික කපා ගන්න. ඒ වගේම මතක තියාගන්න බටු කපලා ගොඩක් වෙලා ඔයගොල්ලෝ එළිය තියනවා නම් කහ චුට්ටක් අත ගා ගන්න. එහෙම නැති වුණොත් ටික වෙලාවකින් කහට බැඳෙන්න බලනවා. මේ විදිහට බඩු ටික හොඳට කපා ගන්න. ගොඩාක් පොඩියටත් ගොඩාක් ලොකුවටත් නැතුව මෙන්න මේ ප්‍රමාණයෙන් බඩු ටික කපා ගත්තම හරි ගානට ඔයාලට බඩු ටික බෙද ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු අමු මිරිස් කරල් කොහොමද කපා ගන්න කියලා. අමු මිරිස් කරල් අරගෙන මේ විදිහට මැදින් වෙන් කර ගන්න. ඊළඟට අපි මේ කපාගත්තු මිරිස් ලුණු බටු ටික බෙද ගන්න හදන්නේ. තාච්චියක් ලිපේ තියලා ඇති ප්‍රමාණයට තෙල් දාගන්න. ඊට පස්සේ අපි තෙල් තාච්චිය රත් වුණාට පස්සේ බටු ටික දාගන්නවා මුලින්ම. බටු බෙද ගන්නකොට අපි දෙපාරකට වගේ බෙදගමු. මේ වෙලාවේදී මතක තියාගන්න ගින්දර අපි මධ්‍යම ප්‍රමාණයේ තියාගන්නේ. මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන බටු ටික අපි හිමීට බෙද ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති බටු ටික ටිකක් පාට වෙනස් වෙලා තියෙනවා. මේ විදිහට අපි අඩු ගින්දරේ බටු ටික බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ගානට රන්වන් පාටට බටු ටික ආවට පස්සේ අපි ඒක ඉවත් කර ගන්න ඕනේ. ගොඩාක් වෙලා තියාගන්න එපා. එහෙම වුණොත් බටු ටික තිත්ත වෙනවා. මෙන්න මේ ගානට ආවට පස්සේ බටු ටික අයින් කර ගන්නවා. බටු ටික අපි ඔක්කොම බැදගත්තට පස්සේ ඊළඟට අපි රතු ලුණු ටික බැද ගන්න ඕනි. රතු ලුණු ටික මේ විදිහට තෙල් තාච්චියට දාගන්න. මේ වෙලාවේදීත් ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න මතක් කරන්න. රතු ලුණු ටික අපි ගොඩක් වෙලා බදින්නේ නැහැ. සාමාන්‍යයෙන් තප්පර 15ක් 20ක් වගේ වෙලාවක් වෙනකම් බැද ගන්න. ඊට පස්සේ මේ විදිහට ඉක්මනට රතු ලුණු ටිකත් බා ගන්න. ඊළඟට අපි අමු මිරිස් කරල් ටික බෙදගමු. ඒ ටිකත් තාච්චියට දාගෙන සාමාන්‍යයෙන් තප්පර 15ක් වගේ තියාගන්න. තප්පර 15කින් වගේ අමු මිරිස් කරල් ටිකත් ඉක්මනට ඉවත් කරගන්න. බටු මෝජුව හදන්න තව අපිට ඕනි වෙනවා කරඳ මුගු කරාඹු නැටි 5ක් 6ක් වගේ. ඒ වගේම ඉඟුරු සුදුලුණු තලලා පේස්ට් එක, රම්පේ කරපිංචා, ගම් මිරිස් කුඩු මේස හැඳි භාගයක්, මිරිස් කුඩු මේස හැඳි 2ක්, කෑලි මිරිස් තේ හැඳි 2ක්, විනාකිරි මේස හැඳි 4ක්. විනාකිරි ගන්නකොට මතක තියාගන්න ස්වභාවික විනාකිරි එකක් පාවිච්චි කරන්න. ඒ වගේම කුරුඳු කැබලි කීපයක්, සීනි මේස හැඳි 2ක්, තක්කාලි සෝස් මේස හැන්දා. හරි, දැන් අපි බටු මෝජු හදාගන්න යන්නේ. මේකට මැටි භාජනයක් තමයි ඕනි කරන්නේ. මැටි භාජනයකුයි පොල් කටු හැන්දක් භාවිත කරන්න. මුලින්ම අපි මේ තෙල් මේස හැඳි 2ක් වගේ දාලා ඒක රත් වුණාට පස්සේ කුරුඳු කෑල්ල, කරාඹු නැටි, කරඳ මුගු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත රතු ලුණු ගෙඩිය එකතු කරගෙන තෙල් එකේ චුට්ටක් බැදෙන්න අරිනවා. අපි දාගත්ත රතු ලුණු ටික මේ වගේ බැදුනට පස්සේ ටික වෙලාවකින් කරපිංචා රම්පේ ටික දාගන්නවා. ඊට පස්සේ අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් දාගෙන තෙල් එකේ හොඳට බැදෙන්න දෙනවා. දැන් මේ ටික තෙලේ බැදුනට පස්සේ මම මේ ටික පොඩ්ඩක් එහාට කරගන්නවා. මේ වෙලාවේ මම ලිප ඕෆ් කරනවා. මොකද තෙල් ටික හොඳටම රත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගත්තා. ඊළඟට මිරිස් කුඩු මේස හැඳි 2ක්. ඊළඟට කෑලි මිරිස් තේ හැඳි 2ක්. ඒ වගේම සීනි මේස හැඳි 2ක්.
ඒ වගේම ලුණු කුඩු අපි රස අණු එකතු කරගන්න ඕනි. ඒ ඔක්කොම එකතු කරගෙන ඉවර වෙලා අපි ඊළඟට විනාගිරි මේස හැඳි 4 එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන මේක අපි හොඳට කලවම් කරගන්න ඕනි. ඒ කලවම් කරලා අපි ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි සෝස් මේස හැඳි එකත් එකතු කරගෙන මේක නැවත හොඳට කලවම් කරගන්න ඕනි. ඒ වගේම මතක් කරන්න ඕනි අබ පේස්ට් එක තියෙනවා නම් ඒකෙන් තේ හැන්දක් වගේ දාගන්න. ගොඩාක් දාගන්න එපා. එහෙම වුණොත් බටු මෝජුව තිත්ත වෙනවා. මම අබ තේ හැන්දක් විනාගිරිත් එක්ක අඹරලා එකතු කරගත්තා. අබ පේස්ට් එක නැත්තම් ඔයගොල්ලොන්ටත් ඒක කරගන්න පුළුවන්. මේ වෙලාවේදී මම ලිප ආයමත් ඔන් කරගත්තා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයට අපි කලින් බැදගත්ත බටු රතු ලුණු අමු මිරිස් ටික එකතු කරලා හොඳට මිශ්‍රණය කලවම් කරන්න ඕනි. මේ වෙලාවේදී ලුණු බලන්න. ලුණු මදි නම් රස අණු ලුණු දාගන්න. ඒ වගේම සීනි ප්‍රමාණය මදි නම් ඒ වෙනුවට සෝස් ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි බටු මෝජු කරිය හැදුවේ. ඇත්තට මේක ගොඩාක් රසවත්. මේ විදිහට හදාගත්ත බටු මෝජුව ඔයගොල්ලන්ට දවස් කීපයක් තියාගෙන කන්න පුළුවන්. බටු මෝජුව ඔයගොල්ලෝ වීදුරු බෝතලයකට දානවා නම් වීදුරු බෝතලයක් අරගෙන ඒක විනාඩි 10ක් විතර උණු වතුරෙන් තම්බලා හොඳට වතුර ඉවත් කරගෙන මේ බටු මෝජුව දාගන්න පුළුවන්. එහෙම දාගෙන දවස් කීපයක් ඔය කට්ටියට මේක භාවිතා කරන්න පුළුවන්. එහෙනම් බටු මෝජුව රසට ලේසියට හදන විදිහ මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.